හරි ලියන එක නතර කරමු. රයිට් මේ අහන්න දැන් වෙලාව මදි වෙනව නේද? එහෙනම් ඔයාලට තේරුම් ගන්න ඕනේ ඒක ඇත්තට විනාඩි 36න් සමහරට සමාගම් ගන්න හදන්න බෑ. ඒතර කොහොමද? ඒකයි කියන්නේ අගන්නේ සමාගම් ගානට නෙමෙයි අපි මුලින් අත තියන්න ඕනේ. සාමාන්‍යයෙන් සමාගම් ගාන අපි ඉස්සරම හදන්නේ නැහැ. මොකද විනාඩි 30න් හදන්න මදි. දැන් තියෙන ෆෝමැට් එකත් එක්ක ටිකක් අමාරු කරනවා. ඒ නිසා අපි පටන් ගන්නේ දෙවෙනි ප්‍රශ්නෙන් තමයි උත්තර ලියන්න ගන්න ඕනේ. දැන් හිතන්නේ අනිත් දැන් ওই විදියට කරන්න. ඉස්සරම දෙවෙනි එකේ තියෙන පොදු කාර්යපිරිවෙයයි වැටු ප්ලේ කෙනෙකු ගබඩ ලැජරේකුයි. ඊට පස්සේ කැමති නම් තුන හදනවා. සමීකරණ ගන්නයි ලාභ අරමුණු කරනවා සංවිධානය. කැමති නැති වුණත් එකයිනේ අතාරින්න වෙන්නේ. තේරුණාද? ඒ නිසා මේවා අධික වේගෙන් අධික වේගය කියන්නේ මෙහෙමයි ඉතින්. වේගෙන් හදාන යන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා එක ප්‍රශ්නයකට විනාඩි 36යි. කොහොමද තියෙන්නේ? ඒතර සමහර ප්‍රශ්න තියෙනවා විනාඩි 36ක් යන්නේ විනාඩි 20න් හැදියක. තේරෙනවද? ඔහොමම කරලා වෙලාව ඉතුරු කරගන්න සමාගම් වලට. ඔයා මේක එල්ලීගෙන හිටියොත් මෙහෙමයි තේරුම් ගන්න ඕනේ හැමෝටම ලංකාවේ පළවෙනි වෙන්න බෑ. ලංකාවේ පළවෙනි 10ට එන්නත් බෑ. තේරුණා නේද? එහෙම යම් සුළු පිරිසයි ඉන්නේ. පන්ති ගුණක් 1000ක පන්ති හිටියෝ දැන් අපි 3000ක් විතර ඉන්නවා කියලා හිතන්න. 3000න් ළමයි 100ක් 50ක් වගේ තමයි ඔය ඒ ටැලන්ට් එක තියෙන්නේ. ඒක අර බෝන් ටැලන්ට් එකක්. ඒක වෙනම එකක්. මං කියන තේරුණා නේද? ඉතින් හැමෝටම මම ඇවරේජ් කියන්නේ හැමෝම සමහර විට මේ টොප් ලෙවල් එකේ නෑනේ. ඒකෙන් සමහරට උපතින් වේගය අනම්මන ඔය දැනුම කියපු ගමන් තීරණ ඒවා හැමෝටම පිළිහින්න දේවල් නෙමෙයිනේ. සුළු පිරිසයි ඉන්නේ. ඉතින් කරන්න දෙයක් නෑ. අපිට එතකොට මොනවා හරි ඔප්ෂන් එකක් හදාගන්න වෙනවා. ඒ නිසායි මම කියන්නේ දෙවෙනි එකෙන් පටන් ගන්න. මේවා හදන්න. මේ කැමැතියක් අතෑරලා අවසානට ඔයා දන්නවත් නැතුව විනාඩි 50ක් විතර ඉතුරුනවා මේකට. එහෙම තමයි කරගන්නේ. අනිත් එක තව දෙයක් සමාගම් ගාන කියන එක ඔය accounting වල තියෙන මේ ස්ටේටස් එක මේන්ටේන් කරන ගාන. ස්ටේටස් එක කියන්නේ තත්වය. හරිද? accounting නම් සමාගම් කියලා එකක් තියෙනවනේ. එතකොට නිකන් සීති ගානක් දීලා පේපරේ දෙන්නේ නැහැ. මේ අමු ඇත්ත කතා කරන්නේ. ඒ කියන්නේ මම දන්නේ මැත්ස් වල මොකක්ද එහෙම ගානක් ඇති. මැත්ස් වල ස්ටේටස් එක මේන්ටේන් කරන්. කෙමිස්ට්‍රි වලත් ඇති මොකක් හරි එහෙම ගානක්. බයෝ වලත් මොකක් හරි පාර්ට් එකක් ඇති අමාරුයි කියලා තියෙනවද ඒවා? නැද්ද? BS වල මොනවද? මැනේජ්මන්ට්ද? ඔක්කොමද? BS වල මැනේජ්මන්ට් කියලා කොටසක් ටිකක් නිකන් අමාරු ගතියක් තියෙනවනේ. එහෙම නේද? මම දන්නේ. ඉකෝන් වල නැහැ. ජාතික ගිණුම්. එහෙම නැද්ද? නැත්තයි සුපිරිය. ICT වල එහෙම නිකන් ආධිපත්‍ය පතුරන ICT කියොත් මෙන්න මේ කොටස තමයි ටිකක් බහුතරයකට අමාරු කියලා එකක් එන්නේ. එහෙම නැද්ද? Pythonද? OS. Python තමයි නේ. OS කියලා ගන්න නේද? ඔපරේටින් සිස්ටම්. හරි. කෙසෝ අපේ ඉතින් සමාගම් ගානෙන් තමයි අපි ස්ටේටස් එක මේන්ටේන් කරන්නේ. අපෝ මොකද්ද මේ දීලා තියෙන සමාගම් ගාන වගේ කිව්වොත්. හදන්නේ නේ. නිසා මේක ටිකක් අර ටෆ් එකට දෙනවා. ඇති දෙයක් නැහැ සාකච්ඡා කරද්දි තේරෙයි. එතකොට අපි මේක මේ තේරුම් ගන්නවා ඉස්සරෝම මේ දුන්න ගම සමාගම් ගාන හදන්න යන්නේ නැහැ. එක මෙන්ටලි වැටෙනවා. තේරුණාද? මෙන්ටලි වැටෙනවා. යකෝ ඊතුරු ප්‍රශ්න හතර ලියන්නේ ඊට පස්සේ. සමාගම් ගන්නට ඒකට පයින් නැහැ එකපාර. හරි. ඉතින් ඔය එක්ස්පීරියන්ස් දැන් ගත්තා නේද? තව ඉතින් කල් තියෙනවනේ හොඳට ප්‍රැක්ටිස් කර හැකි. මෙහෙම ඉතා සුළු පිරිසක් තමයි ළමයි 100% සමාගම් ගන්න කරන්නේ. තේරුණාද? ඉතා සුළු පිරිසක්. චූටිම ප්‍රමාණයක්. මම කියකිය 68000ක් විතර ලියනවනේ 1000කට වගේ ආසන්න ප්‍රමාණයක් තමයි 100% හැදුවොත් හදන්න. බහුතරයක් මේකේ ඉන්නේ අර නිකන් යන්තම් කරන අය. ඔයාලට මම කියන්නේ එහෙමක නෙමෙයි. මේක ලකුණු උපයන්න පුළුවන්. ඒ නිසා පළවෙනි දේ සමාගම් ගන්න මුලින් හදන්න එපා. මේවා හදලා ප්‍රැක්ටිස් කරන්න දැන් ෆුල් පේපර්ස් ලියද්දි දෙවෙනි එක හැදුවා සමීකරණ ගන්න හදනවා නම් හැදුවා ඕකෙත් ආයන්න හදන්න නැත්නම් කැමති එකක් හතර හැදුවා පහ හැදුවා එකක් ඇතෑරියානේ. ඔහොම වෙලාව විතර කරගන්න ඒ වගේම පැය 3යි විනාඩි 10ක් තියෙනවා. තේරුණාද? එහෙම හදලා මේක තමයි එයාලා දෙන ඇත්තටම අනිත් ඒවා ඔයාලට තේරෙයි ඔය 5 6 ආන්තික පිරිවෙන් ආයෝජන තියෙන පට්ටලේසි. විනාඩි 36ක් යන්නේ මේ විනාඩි 18ක්වත් යන්නේ අයන්නක් ඉවර කරන්න. විනාඩි 5න් 6න් ඉවර කරන්න පුළුවන් ඈ. මං කියන තේරෙන්නවද දන්නේ නැහැ. ඒකෙන් තමයි අල්ලන්නේ.
එහෙම එකතු කරගත්ත වෙලාවක් මේක මෙයාට ඉතුරු කරගන්න. ඒක මම මේ පාරේන පේපර් මීටින් එකේ කියන්නම් මේකේ ටයිම් එක හදා ගන්න විදිහ. කොහොමද වෙන්න ඕනේ කියලා. කොහොම හරි සමහරුන්ට දැන් මට මතකයි මට මේ පැයක් විතර ඉතුරුනේ. විශ්වාස කරයිද දන්නේ පැයක් ඉතුරුනේ ප්‍රශ්න 6 මම 6ටම ලිව්වා. ඒක ඒ දවස්වල රත්නසේකර සර් මට කරන්න කියපු නිසා මම කරේ. ඔයාලා කරන්න යන්න එපා. ඒක රිස්කි වැඩි. ඒ කියන්නේ ළමයි අපි බැරි වෙලාවත් ප්‍රශ්න 6ටම ලියනවා නම් මේ වගේ නෙමෙයි. ඉතුරු 4 තියෙන්නේ 4න් ලකුණු අඩුවෙන් කපලා දානවා. හරිද? 1 2 තෝරා ගන්න ප්‍රශ්න නෙමෙයිනේ අනිවාර්ය ප්‍රශ්නේ. ඉතුරු 4න් ලකුණු අඩුවෙන් මට ලියන්න කිව්වා. ඉතින් මම ලිව්වා. 6 ඉඳන් අග ඉඳන් පෙරලගෙන හදාන ආවේ. පැයකට පැන විනාඩි 50ක්ද මන්ද? මට මතක නෑ. කොහොම හරි ඉතුරු වුණා සමාගම් ගන්නට. ආතල් එක හැදුවා. හැබැයි මම මෙහෙ වේගෙන්ම හැදුවා. ඒකේ රිස්ක් එක වැඩි. හරිද? රිස්ක් එක වැඩි. මං හදපු වේගය කොච්චරද කියනවනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශය බැලන්ස් වුණේ නැහැ මට. ඇත්තටම. ඉතින් මොනවා කරන්නද? ආයෙ හැදුවා මේව හදාන්න ගියා. මේ ඊට පස්සේ සමාගම් ගාන බැලන්ස් එහෙමම තිබ්බා. ඒ කියන්නේ මට විනාඩි 40 කරේ 50 කරේ ඉතුරුනේ. ඔයාලා ප්‍රශ්න 6ක් නෙමෙයි හදන්න තියෙන්නේ 5යි වට තියෙන්නේ. තේරෙනව නේද? වෙලාව ඉතුරු වෙනවා. ලොහෙත් මෙහෙම හදාගෙන ඉකත් වෙලාව ඉතුරු වෙන්නේ නැහැ. සමාගම් ගන්න හදුනා පැය එකමාරයි. අනේ ඊළඟ ගණන් වලට යද්දි පැය තව එකමාරයි. වැඩක් එහෙම කරන්නේ නැහැ. මේකේ ලකුණු ගන්න පුළුවන් මං කියවනේ. මේකේ දැන් අද මේකේ මාකින් එක සාකච්ඡා කරද්දි තේරෙයි පට්ට විදිහට ලකුණු දෙනවා. ඔය කට්ටිය අමාරු කරලා ලකුණු පෙන්න ලේසි. ඒ නිසා ඔන්න අයල් පේපර්ස් ලියද්දී මෙතනින් පටන් ගන්න. මං කැමතියි ඉතින් දෙකෙන් පටන් ගන්නවා ලේසිනේ. පොදු කාර්ය යනම් මම. මේ ටික හදලා අවසානට මේකට තියාගන්න. හරි. අපි සාකච්ඡාව පටන් ගමු. රතු පෑනකුත් ගන්න අවශ්‍ය නම් මාකින් ස්කීම් එකකුත් හදාගෙන යන්න. ඔරිජිනල් මාකින් ස්කීම් එකත් ඇති. හරි. හරි. සමන විනාඩි මේක විනාඩි 30න් හැදී හැකිද? මම ඉතින් සැරේ පැහැදිලි කරන්න මේ දැන් ඉතින් ඔයාලා කතා කරොත් බෑ මේක කියනවා සීමිත ජනක පොදු සමාගම නිෂ්පාදන සමාගමක් ළමයි නිෂ්පාදන සමාගමක් නම් පුතාලා මේ අහන්නකො ඔය විකුණුම් පිරිවැය හැදෙද්දී හරිද දැන් සාමාන්‍ය වෙළඳ ව්‍යාපාර කියන්නේ භාණ්ඩ විකුණන ව්‍යාපාරනේ භාණ්ඩ විකුණන ව්‍යාපාරයක ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොග අඩු කරපුවාම තමයි විකුණුම් පිරිවැය එන්නේ. ඔව් ඔයාලක දන්නවනේ. හැබැයි නිෂ්පාදන සමාගමක් කියන්නේ හදලා විකුණන අය. පිටින් අරන් විකුණන අය නෙමෙයි. නිෂ්පාදන පිරිවැය ලේඛන වලදී කියලා දුන්නා නේද? එතකොට එයාලගේ විකුණුම් පිරිවැය හොයද්දි මෙතෙන්ට දාන්නේ ගැනුම් නෙමෙයි මොකද්ද? නිමි භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය. ඔක තේරෙනව නේද? එහෙනම් මට කියන්න මේක වැරදි නම් විකුණුම් පිරිවැයත් මොනව වෙලා ඇත්ද? ලෝහිත වරදිනවා. හරි. මොන ගානේ කියනවා 2024 4/11 සංස්ථාපනය කරේ. ළමයි 2024 4/11 පටන් ගත්තා කියන්නේ ආරම්භක ශේෂ කිසිම දෙයක් තියනවද? දැන් මේ 2024 25 අවුරුද්දනේ. 2024 4/11 පටන් ගත්තා කියන්නේ කිසිම ආරම්භක ශේෂයක් තියනවද? නෑ. ආරම්භක ශේෂ නෑ. මොකද ආරම්භක ශේෂ කියන්නේ කලින් අවුරුද්දේ අවසාන ශේෂ. එහෙනම් මේක ආරම්භක තොගයක් නෑ. සරලව කිව්වොත් ආරම්භක දීපියුවත් නෑ. දාගත්තට. ඇයි අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරය. තේරුණා නේද? එහෙනම් මිලදී ගත්තේ ඔක්කොම මේ අවුරුද්ද ගන්න නැති. කෙටුම්පත් ආදායම් ප්‍රකාශය යටින් ඉරක් ගහ ගන්න ඕන නම් කෙටුම්පත් කියන්නේ තක්කෙටම හරි එකද කටුවට හදපු එකක්ද? කටුවට හදපු ආදායම් ප්‍රකාශයක් වුණ දීලා තියෙන. ඒ කියන්නේ ඔය වගේ සමහර ඒවා වැරදි ඈ. ඕමම තියෙනවා. අපි යමු අතිරේක තොරතුරු වලින් ගාන හදන්න පටන් ගමු. හරි. අතිරේක තොරතුරු. කෙටුම්පත් ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීමේදී භාවිත කළ මෙහෙයුම් පිරිවැය සංවිධිය පහත පරිදි වේ. දැන් ඔන්න වාගේ ශේෂ පිරික්සුමේ මෙහෙයුම් වියදම් කියලා තියෙනවා නේද 32500ක්. ඕක හැදිලා තියෙන්නේ මෙහෙමලු. ඒනවා 2025 3:30 අවසන් වන සඳහා මූල්‍ය ප්‍රකාශ කට්ටලේ පිළියෙල කිරීමට පෙර පහත තොරතුරු සැලකිලිට ගත යුතුය. ඔන්න මෙහෙයුම් පිරිවැය 32500ක් තියෙනවා. කොහොමද හැදිලා තියෙන්නේ? පරිපාලන වියදම් 6500ක් තියෙනවා. ටිකක් දාලා අපි ලියාගමු. ඒ කියන්නේ දැනට පුතේ පරිපාලන වියදම් 6500ක් තියෙනවා. සමහර විට මූ වැරදි ඇති. මූ අස්සේ වෙන වෙන මගුල් ඇති. ටිකක් දාන්න 6500ට. බෙදා හැරීම් 6900ක් තියෙනවා.
බෙදා හැරීම් තියෙනවා 6900ක්. ඊට පස්සේ නිෂ්පාදන පිරියතශය. මේ නිෂ්පාදන පිරියතශය තියෙනවා නේද 6000. මට කියන්නේ නිෂ්පාදන පිරියතශය යන්න ඕනේ ආදායම් ප්‍රකාශය. දැන් යකෝ ලාභය හොයද්දි මෙහෙයුම් වියදම් දාලානේ. ඔය මෙහෙයුම් වියදම් අස්සේ නිෂ්පාදන පිරියතශය තියෙන එක හරිද? වැරදි. ආදායම් ප්‍රකාශයට නෙමෙයි යන්න ඕනේ නිෂ්පාදන පිරිවෙට නේද? ඒතකොට කාර්යාල උපකරණ ශය තියෙනවා. ඔන්න ඔහොම තියෙනවා. රයිට් අපි දැන් ටික් දාගත්තනේ. අපි අතිරේක තොරතුරුත් කරගෙන යන ගමන් මේවා සම්පූර්ණ කරගමු. මේ දෙනා ටික් දාගන්න. අතිරේක තොරතුරු අංක 1. ඔන්න සමහර නිෂ්පාදන වියදම් ඇතුළුව වියදම් අයිතම කීපයක් වැරදීමකින් මෙහෙයුම් වියදම් තුලට දාලාලු. සමහර නිෂ්පාදන වියදම් ළමයි. මෙහෙයුම් වියදම් කියන්නේ ආදායම් ප්‍රකාශයට යන වියදම්. ඔය මෙහෙයුම් වියදම් කියන්නේ බෙදා හැරීම් වියදම්, පරිපාලන වියදම් වලට කියන එකතුවක්. තේරුණාද? බෙදා හැරීම් සහ පරිපාලන වියදම් වල එකතුවට වයි තමයි මෙහෙයුම් වියදම් කියලා කියන්නේ. ඉතින් ඒ අස්සර නිෂ්පාදන වියදම් දාන එක හරියද? වැරදි නේද? එහෙනම් මෙහෙයුම් වියදම් තුල නිෂ්පාදන වියදම් කීපයක් තියෙනවලු. ඒක තමයි තියෙන්නේ එහා පැත්තේ. ඒක වැරදි. ගානේ කියනවා ශේෂ පිරික්සුමේ දක්වා ඇති තොගය ආගණනය කරති. ආගණනය කියන්නේ තේරුම තේරෙයි ආයන් අයින් කරලා කියවුවොත්. ආගණනය කියන එක තේරුම ගණනය කියන එක තමයි. හරි? ශේෂ පිරික්සුමේ ඇති තොගේ ගණනය කර ඇත්තේ කෙටුම්පත් ආදායම් ප්‍රකාශය පිළිල කිරීමේදී ඇතැම් නිෂ්පාදන වියදම් ඇතුළත් නොකිරීම හේතුවෙන්. යටින් ඉලක්ක ගන්න. ඒ කියන්නේ බං දැන් ඔය තොගය කියන්නේ අපි හදපු එකනේ. ඒ තොගය වැරදිලු. ඒ වැරදිලා තියෙන්නේ සමහර නිෂ්පාදන වියදම් දාලා නැහැ. නිෂ්පාදන පිරිවැය මතය. නිමි භාණ්ඩ තොගේ පිරිවැය නිෂ්පාදන පිරිවැයෙන් 5න් 1කට සමාන වේ. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැයෙන් 5න් 1ක් නිමි භාණ්ඩ තොගේ පිරිවැයට සමාන වෙනවා. 2025 3.30 අමුද්‍රව්‍ය හෝ නොනිමි තොගේ නැත පොඩක් කම්ප්ලෙක්ස්. දැන් ඔන්න අපි පොඩි පෙර වැඩක් හදාගමු. එකක් තමා පුතේ තොගය නිවැරදි කිරීම. අවසන් තොගේ නිවැරදි කිරීම. ආය මම මේ හරියෙන් දානවා විකුණුම් පිරිවැය නිවැරදි කිරීම. ඒකම මාකින් ස්කීම සාකච්ඡා කරන යක්. මට දැනට තොගේ කීයක් තියෙනවද කියන්න පුතාලා? ශේෂ පිරික්සුමේ දැනට තොගේ තියෙනවා නිමි භාණ්ඩ 10000ක්. මේක වැරදි. මොකද නිෂ්පාදනය කරපු භාණ්ඩනේ. ඊට පස්සේ විකුණුම් පිරිවැය දැනට කීයක් තියෙනවද බලන්න. 40000ක් තියෙනවා. ඒකත් වැරදි. හේතුව ළමයි මේවා වරදින්න හේතුව තමා ආදායම් ප්‍රකාශය අස්සට දාලා වියදම් වර්ග දෙකක් තියෙනවා. පුළුවන් නම් හොයලා දෙන්න. ආදායම් නිෂ්පාදන ගිණුමටනේ යන්න ඕනේ බා. ඒ වියදම් හැබැයි ආදායම් ප්‍රකාශය අස්සේ තියෙනවා. මොනවද ඒ? නිෂ්පාදන පිරියත ෂය. ඔය 6000 ගිහිල්ලා නැහැ නේද? එහෙනම් නිෂ්පාදන පිරියත ෂය. හැබැයි ළමයි දැන් ඔය තොගේ කියන්නේ ඉතිරි තොගේ. ඉතිරි තොගේ 10000යිනේ. මේ ඉතිරි තොගේ නිෂ්පාදන පිරිවැයෙන් 5න් 1කටලු සමාන. එහෙමනේ කියන්නේ. 5න් 1කට සමාන. එහෙනම් නිෂ්පාදන පිරියත ෂය තියෙනවා පුතේ 6000ක්. ඔය 6000න් 5න් 1ක් තමයි අපි මෙතෙන්ට ගන්න. ඇයි ඊටු වේ අනිත්‍යව මොනව කරලාද? අනිත්‍යව විකුණන්න දාලා. විකුණුම් පිරිවැයට ගන්න ඕනේ. ඇයි දැන් මේ විකුණුම් පිරිවැය කියන්නේ මෙතන ඇවිල්ලා විකුණුම් පිරිවැය විදියට අර විකුණුම් පිරිවැය විදියට ගන්නේ ගැනුම් දාලා නෙමෙයිනේ නිෂ්පාදන පිරිවැය දාලානේ. මම අර කලිනුත් ලියුවේ ආරම්භක තොගේට නිෂ්පාදන පිරිවැය එකතු වෙලා ආරම්භක තොගේට නිෂ්පාදන පිරිවැය එකතු වෙලා තමා අවසන් තොග අඩු වෙලා තමා විකුණුම් පිරිවැය එන්නේ. මට කියන්න නිෂ්පාදන පිරිවැය වැරදීනේ දැන්. නිෂ්පාදන පිරිවැය වැරදි කියන්නේ විකුණුම් පිරිවැයත් මොනවා වෙලාද තියෙන්නේ? වැරදි. ආරම්භක තොගේට ගැනුම් එකතු කරලා අවසන් තොග අඩු කරලානේ කලින් විකුණුම් පිරිවැය හෙව්වේ. දැන් ඇවිල්ලා භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරයනේ. ඒතර දැන් කරන්නේ ආරම්භක තොගේට නිෂ්පාදන පිරිවැය එකතු කරලා අවසන් තොග අඩු කරලා විකුණුම් පිරිවැය ගන්න. එහෙනම් පුතේ නිෂ්පාදන පිරිවැය වැරදි කියනවනේ ගානේ තියෙන. ඇයි වැරදුනේ නිෂ්පාදන පිරිවැය?
ඉතින් අර වියදම් වර්ග දෙකක් නිෂ්පාදනය කිරීමට දාලා නැහැ. එහෙනම් මෝ වැරදි කියන්නේ විකුණුම් පිරියත් මොනවා වෙලාද තියෙන්නේ දැන්? වැරදි. දැන් දාමු. නිෂ්පාදන පිරියත ෂේ. හැබැයි ඔය 6000න් 5න් 4යි මෙතෙන්ට ගන්න. ඇයි 5න් 4ක් ගන්නෙ? 5න් එකක් ඉතුරු වෙලානේ. ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය මෙහිනම් අනිත් ටික විකුණන්නේ නැති. හරි. කී දෙන්නේ බලන්න. ඔහොම හදාගෙන යන් 6000 1200ක් තියෙනවා මෙතන. මෙතන එහෙනම් හරකද? හරි නේද මං? 4800. හරි. 4800. ඔන්න ඔය වියදම කොටසක් විකුණන්න දැම්මා. කොටසක් ඉතුරු වුණා. ඊළඟට තව වියදමක් තියෙනවා කර්මාන්ත ශාලා ගොඩනැගිලි කුලිය. පුතේ කර්මාන්ත ශාලා ගොඩනැගිලි කුලිය දැන් ඔයාගේ වියදම් ලිස්ට් එකේ අර නිෂ්පාදන පිරියතශය 6000 ටිකක් දාගන්න. කර්මාන්ත ශාලා ගොඩනැගිලි කුලිය. කර්මාන්ත ශාලා ගොඩනැගිලි කුලිය අපිට තියෙනවා 2000ක්. ඔය 2000න් 5න් එකක්. ඒ කියන්නේ මේ නිෂ්පාදන පිරිවෙට අරන් නැහැනේ. දැන් 5න් එකක් තොගේට ගන්න ඕනේ. 5න් 4ක් විකුණලා ඇති. කර්මාන්ත ශාලා ගොඩනැගිලි කුලි 2000න් 5න් 4ක්. පහේ එකයි පහව 4යි 400යි. මෙතෙන්ට එන 1600යි. ඔන්න දැන් තමයි අපිට නිවැරදි විකුණුම් පිරිවැයයි ඉතිරි වෙලා තියෙන තොගේ නිවැරදි පිරිවැය ගන්න පුළුවන්. 2 4 6යි ටික කම්ප්ලෙක්ස් 10 11යි 11600යි 8යි 6 14යි 8යි 6 14 එකක් ඉතුරුයි 40 44 45 46යි 46400යි. එහෙනම් විකුණුම් පිරිවැය 46යි 400ක්. විකුණුම් පිරිවැය 46යි 400ක්. හතලිස්සය 400. අවසන් තොගේ හරිම තොගේ 11600යි. හරි. රතු පෑනකුත් තරම් ලකුණුත් දාගෙන යන් ඔම්මම. බලමු. රතු පෑනකුත් ගන්න. ඔයාලගේ මෙන්න මෙතෙන්ට ලකුණක් දීලා තියෙනවා. මම ගැලපිල්ල පැහැදිලි කර ලකුණු දී යන්න. මෙන්න මෙතෙන්ට ළමයි ලකුණක් දීලා තියෙනවා. එක ලකුණක්. මේකට සිග්නල් නැහැනේ. මේක බලන්න ඕන. ලැග් වෙනවා. හරිද? ඔන්න විකුණුම් පිරිවැයට 46400. ඕනේ. ලකුණු 3ක් දීලා තියෙනවා මෙහෙම. මෙහෙමම දාගන්න. ලකුණු 3ක් දීලා තියෙනවා. ලකුණු 3ක් දීලා තියෙනවා. ඒ කියන්නේ තක්කෙටම හරිනම් ලකුණු 3යි. අය බලන්නේ. වැරදි නම් වැරද්ද දැම්මා. පෙර වැඩට යන්න. පෙර වැඩවල කොටු කරලා තමයි පෙර වැඩ ලකුණු දෙන්නේ. විකුණුම් පිරිවැයක 40000යි. නිෂ්පාදන පිරියත ෂය කර්මාශාලා ගොඩනැගිලි කුලි මෙතන දෙන්නේ මෙහෙම. ඔතන පොඩි අවුලක් තියෙනවා. එයාලා අර හදලා තියෙන්නේ මේක අර සුද්දාගේ අරන්. ඒත් 46400 තමයි එන්න ඕනේ. ශේෂය 40000යි. කර්මාශාලා ගොඩනැගිලි කුලී 2000යි. අවසාන තොගේ වැඩිවීම කියලා තියෙන 1600. නිවැරදි කිරීම කරලා තියෙන්නේ. මෙහෙමත් කමක් නැහැ. 46400 තමයි කොහොමද තියෙන්නේ. මේක දෙන්න ඕන ලකුණු තුනම. හරි. ඊට පස්සේ අවසන් තොගේ හදපු එකටත් පෙර වැඩක් ඇති. එතෙන්ටත්
11600. මෙතෙන්ට ලකුණු ඔහොම දෙකක් දෙන්න. කොටු කරලා ඒ ඉතුරු ලකුණු මෙතෙන්ට යනවා. කොහොම හරි මෙන්න මේ විදිහට ලකුණු බෙදලා යන්න ඕනේ. තොගාගේ වැඩිවීම කියලා දීලා තියෙන 1600 කිය. හරි. මෙතෙන් තුනක් වෙන් වෙන්න ඕනේ කොහොම හරි. හරි අපි යනවා ඊළඟ ගැලපීමට. අර ක්ලියර් නේ ලකුණු දීලා තියෙන විදිය නේ. නිෂ්පාදන පිරියත ශ්‍රේ 6000න් කොටසක් විකුණුම් පිරිවැයට එනවා. හරි. අවසන් තොගේ වැඩිවීම විදිහට දාලා තියෙන්නේ මේ අපි අර බෙදලා දාපක එයාගේ සුද්ධ ප්‍රතිඵලය දාලා. හරි. ඔය විදිහට බෙදලා දාන්න ඕනේ. හරි. ඊළඟ ගැලපීම කරගෙන යන්න බලන්න. කොහොමද මෙතන ලකුණු තුනක් දීලා තියෙනවා විකුණුම් පිරිවැයට. අධ්‍යක්ෂක ගාස්තු 7500ක් සහ විගණන 2100ක් ගෙවා හෝ ගිණුම්ගත කර නොමැත. එන ළමයි අධ්‍යක්ෂක ගාස්තු 7500 පරිපාලන වියදම් වල දාමු. අධ්‍යක්ෂක ගාස්තු 7500යි විගණන 2100යි. පරිපාලන වියදම් වල දාන්න ගිණුම් වලට ගිහිල්ලත් නැහැ. ඒක පුතේ උපචිත දේවල් උපචිත අධ්‍යක්ෂක සටහනේ දාන්න 7500යි උපචිත විගණන 2100යි. හරි දෙවෙනි අතිරේක තොරතුරත් ඉවරයි. තුන්වෙනි එකත් ඉවරයි. දේපල පිරියත වලට අදාළ තොරතුරු පහත පරිදි වේ. සියලු දේපල පිරියත උපකරණ අයිතම සරල මාර්ග ක්‍රමයට ෂේ කරනු ලබන අතර ඒවා මිලදී ගත් දින සිට භාවිතය සඳහා පැවතුණි. ඒ කියන්නේ ගත්ත දවසේ ඉඳන් මේවා අපි විකුණන් මේ ගත්ත දවසේ ඉඳන් ෂේ කරනවා කියලා කියන්නේ පාවිච්චියට සුදුසුයි කියනවනේ. දැන් ඔයාලට මතකද නැහැ මම ඉගෙනුවා ෂේ වීම එහෙම ආරම්භ කරන්නේ භාවිතයට ගත්ත දවසේ ඉඳන් නෙමෙයි. භාවිතයට සුදුසු තත්ත්වයටපත් වූ දවසේ ඉඳන්. ඕක අහලා තිබ්බා. 25 පේපරේ. හරි දේපල පිරියත හරි සියලු දේපල පිරියත ෂේ කරනවා සර්වමාන ක්‍රමයට 2025 3:30 කියන්නේ අපේ අවුරුද්දේ අග නිෂ්පාදන පිරියතෙහි වෙළඳපොළ වටිනාකම 80000ට ප්‍රත්‍යානය කරන ලදී. නිෂ්පාදන පිරියත බලන්න කීයක් තියෙනවද අපි ළඟ? නිෂ්පාදන පිරියතයි කාර්යාල උපකරණයි තියෙන්නේ දේපල පිරිය සටහන. නිෂ්පාදන පිරියතයි කාර්යාල උපකරණයි තියෙන්නේ. 2025 3:31 ප්‍රථම වරද 80,000 ප්‍රත්‍යාන කළාද? කෙසේ වුවද ශේෂ පිරික්සුමේ දක්වා ඇති ප්‍රත්‍යාන අතිරික්තයේ ගණනය කර ඇත්තේ ප්‍රත්‍යාන වටිනාකම සහ නිෂ්පාදන පිරිතේ පිරිවැය යන දෙකේ වෙනස පමණක් සැලකිල්ලට ගෙනය. 2024 4 දිනම මේ පිරියතේ අත්පත් කර ගන්නා ලදී. එදිනට මෙම නිෂ්පාදිත පිරියතේ ඵලදායී ජීවකාලය සහ සුන්බුන්නගේ පිළිවෙලින් වසර 10ක් සහ 7500ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. මේකේ මාර කතාවක් කියන්නේ ප්‍රත්‍යාගණනේ මේ වෙද්දි කරලා කොහොමද කරලා තියෙන්නේ? නිෂ්පාදන පිරියතේ පිරිවැයයි වෙළඳපොළ මිල හේවත් ප්‍රත්‍යාගණන අගයයි කියන දෙක විතරක් කම්පෙයා කරලා තමයි අරන් තියෙන්නේ. ප්‍රත්‍යාගණන අගේ 80000යිනේ. 80000නේ ප්‍රත්‍යානය කරන ටික කම්ප්ලෙක්ස් හදාන යන්නේ උනට 80000කට ප්‍රත්‍යානය කරලා තියෙනවා. ළමයි කොහොම හරි ප්‍රත්‍යාගණන ලාභයක් ඇවිල්ලා තියෙනවා. ප්‍රත්‍යයන ලාභයක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ප්‍රත්‍යයන අතිරික්ත කියලා ගිණුමක් ඇති. හොයලා දෙන්න ප්‍රත්‍යයන අතිරික්ත කියලා කීයක් තියෙනවද? 12500ක ශේෂයක් තියෙනවා. ඒ කියන්නේ ඒක මේ වෙද්දි බැර වෙලා තියෙන්නේ ප්‍රත්‍යයන අතිරික්ත ගිණුමට. ඒ කියන්නේ මේ වෙද්දි හරබැර කරලා ඒක වැරදි කියලා කියන්නේ. මට කියන්නේ නම් පිරියතේ පිරිවැය කීයද? වැරදි මේ විදිය. අපි පිරිවැය හොයාගමුකෝ. ඒ කියන්නේ මේකේ වටිනාකම ඇවිල්ලා
10න් 5යි 9න් 2ක් 7යි 67500ක පිරියතක් තමයි අපි අරන් තියෙන්නේ. ඒ ගත් මිලයි ප්‍රත්‍යාගණනගයයි කම්පයා කරලා තමයි ලාභය හොයලා තියෙන්නේ. එහෙනම් පුතේ අපි පිරියතවලට එමු. පිරියතවල ආරම්භක ශේෂයක් නැහැ. ඇයි නැත්තේ? අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්. එකතු කිරීම 67500යි. සමුච්චිත ෂය දීලා තියෙනවද බලන්න. සමුච්චිත ෂය ගිණුම් වලින් අහක් කරලා නැහැ. මොකද ඇති පිරියතවල සමුච්චිත ෂය 6000. මේ අවුරුද්දට ෂේ කරලා කියලා කියනවද? නෑ නේද? ෂය කියලා හර ගිණුමක් තියෙන්න ඕනේ. නිෂ්පාදන පිරියත ෂය මේ අවුරුද්ද ෂේ කරලා තියෙන්නේ. දැකලා ඇයි ඉතින් කලින් අවුරුද්දක් නැහැනේ. නිෂ්පාදන පිරියත ෂය 6000ක් කරලා තියෙන්නේ. ඒතර ඒක වැරදි. නිෂ්පාදන පිරියත ෂය තියෙන 6000යි බලන්න ඉන්නේ. නිෂ්පාදන පිරියත ෂය 6000යි. මෙයාගේ ආරම්භක සමුච්චිත ෂයකුත් නැහැ. ඇයි අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයනේ. ෂය ටික හරි නේද? අපි මේ අවුරුද්ද ෂේ බලමු. 2024 4යි එක තමයි මෙයා ගන්නේ. අපේ අවුරුද්ද ඉවර වෙන්නේ 2025 3.30 බලන්න ඉන්නේ. පුතේ පිරියතේ පිරිවැය කීයද? 67500යිනේ. සුන්බුන් කීයද? 7500. එන ෂේ කළ හැකියාගේ කීයද? 60000යි. මේ අවුරුද්දට ෂේ කරලා තියෙන 60000 පළදායි ජීව කාලය වසර 10යිනේ. නේ 60000 10න් බෙදුවොත් අවුරුද්දක ෂේ 6000. ඒක හරි. ඒ කියන්නේ මේ අවුරුද්දට ෂේ හරි. මේ ෂේ මේ වෙද්දිත් හරියට ගිණුම් ගත වෙලා තියෙන්නේ. අපි අය වියදම් ගොඩට දාන්න ඕනේ. මේක ඇවිල්ලා ආදායම් ප්‍රකාශයේ බෙදා හැරීමවත් පරිපාලනවත් වෙනත්වත් මූල්‍යවත් යන වියදමක් නෙමෙයි. නිෂ්පාදන පිරිවැය කියන්නේ නිෂ්පාදන ගිණුමට යන වියදමක්. ඒක මේ වෙද්දිත් ගලපලා තියෙන්නේ. අපි ගලපුවා. මෙයා ප්‍රත්‍යාගණනය කරන්නේ 25 3.31. දැන් නිවැරදිව ප්‍රත්‍යානය කරමු. හරි. ප්‍රත්‍යානය කරමු. හරියට වැඩේ කරන්න බලන්න. පිරිවැය 67500යි. පිරිවැය 67500යි. ප්‍රත්‍යාගණනය කරන දිනට ඇති සමුච්චිත ෂය. පුතේ ප්‍රත්‍යානය කරන්නේ 2025 3.31 සමුච්චිත ෂය ගානෙම තියෙනවා 6000යි. මේ වර්ධ ෂය වාර්තා කරලා තියෙන්නේ. ඒක අපි ගිණුම් වලින් අයින් කරමු. ඉවත් කළ ෂය 6000යි. ඇත්තම ලාභය හොයාගන්න පුළුවන්. ඒතර අපිට ධාරණගේ 7න් 6ක් එකයි 61500යි. කීයද ප්‍රත්‍යානය කරන්නේ? අසුධාරනේ කීයක් ලාභයිද බලන්න. අතිරික්තය කීයද? ඇත්තම අතිරික්තය. මොකද කලින් කරලා තිබ්බේ මේ දෙන්න අතර එක තමයි ලාභයි විදිහට අරන් තිබ්බේ. ඇත්තම අතිරික්තය කීයද? 10න් 5යි 9 එකක් 8යි 7න් 6ක් එකයි 18500 ඇත්තම අතිරික්තය. හරි. හැබැයි මේ වෙද්දි පුතේ 80000 නේ වෙන්න ඕනේ. කියන්නේ කොච්චරක් ප්‍රත්‍යානය කිරීම වෙන්න ඕනේද? 18500ක්. සමුච්චිත ෂේ බිඳුවයි එතන 80000. දැන් මේකෙදි කලින් ප්‍රත්‍යානය කරලා නැහැනේ. ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කිරීමක් නේද? ප්‍රථම වර ප්‍රත්‍යානය කිරීමක්. එතකොට අපිට ප්‍රත්‍යාන අතිරික්තයේ විදිහට ගන්න වෙන්නේ 18500 තමයි දාන්න වෙන්නේ.
හරිම ප්‍රත්‍යාන අතිරික්තය වෙනත් 20 ආදායම් වල දාන්න 18500යි. හරි. යන්ත්‍ර ප්‍රත්‍යාන යන්ත්‍ර නේද? නිෂ්පාදන පිරියත ප්‍රත්‍යාන අතිරික්ත 18500යි. හදාගන්න. මේක අපි බලමු අනිකත් ඉවර කරලම ලකුණු දෙමු. ටික් දාන්න ශේෂ පිරික්ෂමයට ප්‍රත්‍යයන අතිරික්තයට එහෙම. හරි. එතකොට යන්ත්‍ර නිෂ්පාදන පිරියත කතාව සම්පූර්ණයෙන්ම ඉවරයි. සුදාහයි. කාර්යාල උපකරණ සීන් එක ගලපන්න බලන්න. කාර්යාල උපකරණ වලට අදාළව තොරතුරු වගේක් දීලා තියෙනවා. කාර්යාල උපකරණ ඇස්තමේන්තු සුන්බුන්නගේ ශූන්‍යයි අත්පත් කර දිනේ සැලකිල්ලට නොගෙන මුළු වර්ෂයටම ෂේ කරලලු. කාර්යාල උපකරණ කියන්නේ පරිපාලන වියදමක්. බලන්න ඔයාගේ ශේෂ පිරික්සුමේ කාර්යාල උපකරණ ෂේ කියලා තියෙනවද දෙක? 10,000ක් තියෙනව නේද? අහන්නකො ළමයි කාර්යාල උපකරණ වල වසර මුල ශේෂයක් නැහැ. ඔක්කොම මිලදී ගත්ත ඒවා තියෙන්නේ. කාර්යාල උපකරණ තියෙනවා අපිට 50000ක්. 50000ක් අරන් තියෙනවා. ඔක්කොම එකතු දාන්න මෙතන. කාර්යාල උපකරණ මිලදීගෙන තියෙනවා 50000ක්. ප්‍රශ්නේ තියෙන්නේ මුළු අවුරුද්දටම ෂේ කරාලු. කාර්යාල උපකරණ ෂේ කියලා හරියටම දාන්න ඕනේ කීයද? පරිපාලන වියදම් හරි බෙදාගැනීම හරි නිෂ්පාදන පිළිවෙත හරි කාර්යාල උපකරණ ෂේ කියලා මේ වෙද්දි 10000ක් මෙහෙම වියදම් අස්සේ තියෙනවා. හරිම කාර්යාල උපකරණ ෂේ අපිට ගන්න වෙන්නේ මෙහෙම. සෑහෙන්න අමාරු නෑ 2025 24 4යි එක තමයි අවුරුද්ද පටන් ගන්නෙ 25 3:31කින් ඊයර් එක ඉවරයි. කාර්යාල උපකරණ අරන් තියෙනවා 2024 4යි එකක් අරන් තියෙනවා 30000ක එක. එයාට ෂේ අපිට බලන්න පුළුවන් සුන්බුන්නගයක් නෑනේ. පළදා ජීවකාලේ වසර 5යි කියනවනේ. 5න් බෙදුවනම් හරි. අවුරුද්දටම ෂේ ගන්න පුළුවන් 6000ක්. මෙන්න 2024 4යි එක ගත්ත කෙනාට. ආය 20000ක ඒ වරන් තියෙනවා 2024 10යි එක. 20000ක ඒ වරන් තියෙනවා අවුරුද්ද මැද. 5න් බෙදලා භාගයක් බලන්න. 5න් බෙදුවාම අවුරුද්දක ෂේ එනවා. දෙකකින් ගුණ කරනවා කියන්නේ අවුරුදු භාගයක ෂේ එනවා. කීය දෙන්නේ? 5 1යි 5 4යි 2000යි නේ. ඔව්. එහෙනම් පුතේ කාර්යාල උපකරණ වල ෂේ එනවා 8000ක්. කාර්යාල උපකරණ වල ෂේ 8000යි වර්ෂයේ ෂේ වියදම. ඔයාගේ අර වියදම් ලිස්ට් එකේ තියෙනවා කාර්යාල උපකරණ ෂේ 10000ක් දාලා. ඒ වැරදි. හරි ෂේ ඇවිල්ලා 8000යි. හරි අපිට DPU ගන්න පුළුවන් 50000න් 8000 කරනවා පුතේ 42000යි 1,22,000ක් එනවා DPU එක සටහනේ ලියන්න. හරි 1,22,000ක් එනවා. අපි බලමු ලකුණු දීලා තියෙන විදිය කොහොමද කියලා. මෙතන ප්‍රත්‍යාගණන අතිරික්තයට ළමයි දකුණු පැත්තෙන් ලකුණක් දීලා තියෙනවා 18500. ඒක හරියටම තියෙන්න ඕන. රතු පෙනෙන් දාගන්න. කාර්යාල උපකරණ ෂේ 8000ට ලකුණක් දාගන්න.
මම පස්සේ අනිත් ඒවා කියන්න. දේපල පිරියත 1,22,000 වම් පැත්තෙන් ලකුණක් දාගන්න. ඇයි වම් පැත්තෙන් ලකුණ? රවතු පේන දාන. ඇයි වම් පැත්තෙන් ලකුණ? ලදා ගේට අතන තියෙන ලකුණ මෙතෙන්ට ඇවිල්ලා මෙතන 1,50,000 ලියලා තිබ්බත් ඒ ලකුණ හම්බෙනවා. හරි? මම අනිත් ඒවා පස්සේ මේ ආයෙ කතා කරගෙන යන්න මේ ගැළපිල්ලෙන් යන්නේ. දේපල පිරිය සටහනට එන්න. 67,500 දකුණු පැත්තෙන් ලකුණක් දාන්න. ප්‍රත්‍යනතිරික්ත 18,500 වම් පැත්තෙන් ලකුණක් දාන්න. වම් පැත්තෙන් කියන්නේ ලදාගේට. සමුච්චිත ශේ 6,000ක් අයින් කරනවනේ. මෙතෙන්ට ලකුණයි දකුණු පැත්තෙන් මෙතෙන්ට ලකුණයි. වර්ෂයේ සඳහා ශය මේ වම් පැත්තෙන් ලකුණක් දාන්න සංගල හොරණක් දාලා. ඒ කියන්නේ මෙතන වෙන ඉලක්කම් තිබ්බත් ඔය ලකුණ හිමි වෙනවා. හරි ඔක්කොම බලන්න දීපියු සටහන ඔච්චරයි තියෙන්නේ. ඔක්කොම ලකුණු කීයක් තියෙනවද බලන්න. 1 2 3 4 5යි. පහක් තියෙනවනේ. ඔව්. රතුපෑණි පොඩ්ඩක් දාගන්න මේ ලකුණු පහක් වෙන් කරලා තියෙන දීපියු සටහනට. හරි. මම කරගෙන යන්නකෝ. දැන් ඕක ෆිල් කරා නම් ඔයාලා පිනා chance දෙනවා මේ 1යි 2යි එතන. මම කියන්නේ ලියන්න ඕනේ වැරදුනට කමන්නේ try කරන්න ඕනේ. හරි. right අපි යනවා ඊළඟ ගැලපීමට. පොතට පොත දාලා දුවමද මස්ටෑන් ගියේ කියලා අහනවා. මොකක් එක්කද? ඒ විභාගෙ ලියලා එන්න රේසයක් පදිමු. හරි ඊළඟ ගැලපිල්ල කියවන්න බලන්න හදමු. දුවමු. පොතට පොත දාලා දුවමු. චීට් දෙකක් විතර ඒවා. ෆුල් පේපර්ස් වල ලකුණු අද දෙන්න විදියක් නැහැ නේද? ලබන සතියනේ. ලබන සතිය දෙන්න. මම හිතන්නේ අපි ෆස්ට් සෙකන්ඩ් දෙක දුන්නානේ. 3 4 දෙන්න තියෙන්නේ. 5 6 ලියනවා හිටිනේ මේ අනිද්දා. සර් තෙල් ගණන් ගියේ හින්දාද මස්ටෑන් එක ආවේ නැත්තේ? පිස්සුද? මේ තෙල් ගණන් ගියේ හින්දා නෙමෙයි. මේ මේකේ වැඩ වගේක් තිබ්බ BM එකයි. නයිට් ක්ලාස් එකක් කරමු. හරි. ඔය කරනවා ජෝලි වල කරමු. හරි. හරි 4 ඉවරයි. අන්න කල්බදු සීන් එක. මමත් මේ ගාන දැන් දකින්නේ. හදමු. දැන් මේ කොටු කරලා තියෙන ලකුණු වලට ලකුණු හම්බෙන්නේ අර එහෙම වැරදි නං ඈ. අරහෙත් ලකුණු දීලා පෙරවැටට ලකුණු දෙන්නේ නැහැ. අපි කතා කරමු ඉවරලා. බලද්දී සමාගම් ගන්නට 52ක් එනවා. ඒව වෙන්න බෑ. 5 මෝටර රථයක භාවිතයිතිය ලබා ගැනීමට සමාගම කල්බදු කිවිසුමකට එළඹෙන අතර 20000ක මූලික ගෙවීමක් සිදු කරන ලදී. මේක බෑන වැඩක් නැහැ. 2024 4ක කල්බදු වාරිකවල වර්තමාන අගය. යටින් ඉරක් ගහන්න. මම ඔන්න ලියන්න ඩවුන් පේමන්ට් එක. මූලික තැන්පතුව 20000යි හරිද? මූලික තැන්පතුව 20000යි. කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කියන්නේ මොකද්ද? කල්බදු ගෙවීම් කියන්නේ කල්බදු සමාගමට ගෙවන ඒවා. මොනවද ගෙවන්නේ? වාරික. වර්තමාන අගය කියන්නේ මොකද්ද? කල්බදු වගකීම නේද? අනාගතයේ ගෙවන වාරිකවල වර්තමාන අගයන් එකතු ඇත්තටම. කල්බදු වගකීම 30000යි. ආරම්භක ඍජු වියදම් නැහැනේ නේ. ගලවයිවත් කිරීම නැහැනේ. ඒතර භාවිතයිති වත්කම පිරිවැය කීයද? 50000ක එකක් මේ ගන්න නේ. භාවිතයිති වත්කම පිරිවැය 50000යි. මොනවද කියන්නේ? කල්බදු ගිවිසුම් රණු 8000 බැගින් සමාන වාරික ගෙවන්න ඕනේ. වාරිකයක් 8000යි.
මෙහෙම ලියලි ඔට්ටු වෙන්න එපා විභාගෙදී. කල්බදු අවුරුදු 5යි. පළමු වාරිකයේ ගෙවන ලදී. කල්බදු කාල සීමා අවසානයේදී මෝටර රථයේ අයිතිය කඳු ගැනුම් කරු. කවුද කඳු කියන්නේ? කල්බදු කියලා දාගන්නේ. කල්බදු ගැනුම් කරුට මාරු නොවේ. අපිට හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ නැහැ. කල්බදු කාලයයි ඵලදායි ජීව කාලයයි. එහෙනම් මට කියන්න කලින්ම කියන්න ෂේකරද්දි කවුරු මතද ෂේ කරන්නේ? ඵලදායි ජීව කාලේ වසර 8යි කියනවා. කල්බදු කාලේ අවුරුදු 5යි කියනවා. අපි ඩිසයිඩ් කරමු කවුරු මතද ෂේ කරන්නේ කියලා. කල්බදු කාල සීමාවේ අපිට ලැබෙන්නේ නෑලු මේක. ඒක තනිකරම පත්‍රයක් වගේ ගැලපෙන්නේ නේද? කියවපු තැනම හොයාගන්න බෑ දැන්. 25 3:30 ගෙවලාදී කල්බදු කාල සීමාව අවසානයේ මෝටර රථයේ අයිතිය කඳු කියලා තියෙන කල්බදු කියලා හදාගන්න ගැනුම් කට්ට මාරු නොවේ. මෝටර රථයේ ඇස්සමෙන්තු ගත ඵලදායි ජීව කාලේ වර්ෂ 8යි. පුන්බුන් නගේ කියලා එකක් තියෙනවා. සුන්බුන් නගේ ශූන්‍ය වේ. මට කියන්න මේක අපිට ලැබෙන්නේ නැහනේ. ලැබෙන්නේ නැහැ කියන්නේ කොයි කාලෙන්ද ෂේකර? ඵලදායි ජීව කාලය සහ කල්බදු කාලය කියන දෙන්නගේ අඩු වගේ. කියන්නේ බෙදද්දි මතක තියන්න පහෙන් බෙදමු 2025 3:31 පොලිය දීලා තියෙනවා නියමයි ඉති. පොලිය 2025 3:31 අවසන් වර්ෂයේ පොලිය 2025 පොලියයි 2026 පොලිය දෙකම දීලා තියෙනවා. ඕකයි ඔය ඡේදයේ මේ දීර්ඝ වෙන්නේ 3126යි 2618යි. මූලික ගෙවීම සහ ගෙවූ ප්‍රථම කල්බදු වාරිකය. මූලික ගෙවීමයි ප්‍රථම කල්බදු වාරිකයයි භාවිත අයිතියවත්කම් ගිණුමට හර කරලලු. උට හර කරන්න වෙන ගිණුමක් තිබිලා නැද්ද? එන ළමයි භාවිත අයිතිය කියලා ගිණුමක් ඇති. වැඩේ වර්චස් කරලා නේද? ඕන් නැති මගුල් දෙකක් හර කරලා තියෙන බලමු. ළමයි චුට්ට බලන්න. කතා නතර කරන්න. මේ වෙද්දි මොනවද කරලා තියෙන්නේ? මූලික ගෙවීමයි ප්‍රථම කල්බදු වාරිකයයි. මූලික ගෙවීම කීයද? 20000යි. වාරිකය කීයද? 8000යි. එහෙනම් ඔක්කොම කීයක් භාවිත අයිතියට හර කරලාද? 28000. බලන්න ශේෂ පරීක්ෂමේ භාවිත අයිතිය කියලා 28000ක් තියෙනවද කියලා? ඇති නේද? එහෙම නැත්නම් ඉතින් මේ මානවඩුසට වැරදිලා. තේනවද 28000? ඒක වැරදීනේ නේ. මේ 28000 තියෙන්නේ එකක් ළමයි මූලික තැන්පතුව අනිත් එක වාරිකය. හරි. ඔහොම කරලා තියෙනවලු. ආයේ මොකද කියන්නේ? වෙනත් කිසිදු සටහනක් තබා නැත මෝටර රථේ භාණ්ඩ බෙදා හැරීමට පාවිච්චි කරනවා. රයිට්. දිත්ව සටහන පහයිනේ තියෙන්නේ. කරමු. කියන්න ඩවුන් පේමන්ට් එක දිත්ව සටහන. මුදල් බැර භාවිත අයිතිය හර. හරි නේද? ඒ දිත්ව සටහනේ වැරද්දක් තියෙනවද? නෑ. ඇයි? කොහොම හරි ඉතින් භාවිත අයිතියට හර වෙලානේ. ඩවුන් පේමන්ට් එක හරි. මෙන්න මේ වාරිකය මෙතෙන් හර කරපු එක තමයි වැරදි. මූලික තැන්පතු කොහොමත් හර වෙන්න ඕනේ මුදල් බැර වෙලා භාවිත අයිතියට තමයි. ආරම්භක ඍජු වේදම් ගානේ නෑ. කල්බදු වගකීම දිත්වසරණ තියමු අපි. භාවිත අයිතිය හර 30000යි. කල්බදු ණය හිමි ගිණුමට බැර 30000යි. 4 වාරිකයේ ගෙවනවා. වාරිකයේ ගෙවලා මුදල් බැර හැබැයි හර කරලා තියෙන්නේ මෙතෙන්ට. වාරිකයේ කීයද පුතේ? 8000ක්. ඒක අයින් කරන්න. භාවිත අයිතිය ගිණුමට හර වෙච්ච එක වැරදි. හර බැර කරලා කල්බදු වගකීම් ගිණුමටයි හර වෙන්න ඕනේ. මට කියන්න දැන් භාවිත අයිතිය ගිණුම කීයක් හැදෙයිද? වැරදි නිවැරදි කිරීම කරේ මං ආයෙම කියනවා. භාවිත අයිතිය මේ වෙද්දී කල්බදු වලින් දිත්ව සටහන් දෙකක් තියලා මූලික තැන්පතුව කරලා වාරිකයේ ගෙවලා. හැබැයි ඒ ගෙවපු ඔක්කොම ගෙවීම් හර කරලා තියෙන කාටද? භාවිත අයිතිය ගිණුමට. රයිට්. මූලික තැන්පතුවේ දිත්ව සටහන තමයි මුදල් බැර භාවිත අයිතිය හර. ඒක කොහොම හරි භාවිත අයිතිය ගිණුමට ගිහිල්ලා තියෙන්නේ ඒ 20000. මෙතන 8000ක් තියෙනවා. මෙතන 20000යි. මෙතන 8000යි. වාරිකයේ පුතේ හර වෙන්න ඕනේ භාවිත අයිතිය ගිණුමට නෙමෙයි. කල්බදු ණය හිමි ගිණුමට. එහෙනම් අයින් කරන්න මෙතන තියෙන 8000. භාවිත අයිතිය බැර කල්බදු ණය හිමි ගිණුමට හර. ඊට පස්සේ කල්බදු වගකීමත් අපි වාර්තා කරනවා තුන්වෙනි දිත්ව සටහන. භාවිත අයිතිය හර කල්බදු ණය හිමි ගිණුමට බැර. එහෙනම් ඔයාලට මේක තුලනය කරොත් හොයාගන්න පුළුවන්. දැන් භාවිත අයිතියවත්කමේ පිරිවැය. 58000යි 58000යි
පහළට ගෙන යන ශේෂය 50000යි. ඉදිරියට ගෙන යන ශේෂය 50000යි. ඔන්න භාවිතයිති වත්කමේ පිරිවැය ආවා. 4 හරේ වාරිකය අපි නිවැරදිව වාර්තා කරා. 5 පොලිය අපේ අවුරුද්දේ පොලිය 3126යි. 3126යි. ඒක පුතේ මූල්‍ය වියදම්සේ දාන්න. මෙතන ශේෂයක් තියෙනවන ලියන්න ඉඩ තියලා කල්බදු පොලි 3126ක් තියෙනවා. තුලනය කරලා බලන්න 6යි 2යි 1යි 33126යි 33126යි පහළට ගෙන යන ශේෂය 6යි 2යි 1යි 25126යි නේ. ඔව්. බලමු පුතේ අපි 25126 කඩන්න කොටස් දෙකකට ජංගම වගකීම සහ ජංගම නොවන වගකීම. ජංගම කියන්නේ ඊළඟ අවුරුද්දේ ගෙවන වාරිකේ. ඊළඟ අවුරුද්දේ විතරක් නෙමෙයි හැම අවුරුද්දකම ගෙවන වාරිකේ 8000යි. ඒකෙන් අඩු කරන්න ඕනේ ඊළඟ අවුරුද්දේ පොලිය. ඊළඟ අවුරුද්දේ පොලිය 2618යි. මම හරි ඇති නේද? yes 2618. 10න් 8ක් 2යි 9 එකක් 8යි 9න් 6ක් 3යි 5382යි. ඔය තමයි ජංගම කොටස. 5382. කල්බදු. පන්දාස් 382. ජංගම නොවන වගකීම ගමු 25126යි. ඕකෙන් අඩු කරන්න ජංගම ටික 5382. 6න් 2ක් 4යි 12න් 8ක් 4යි 10න් 3ක් 7යි 14න් 5ක් 9යි 19744යි 19744යි කල්බදු. දහනමදා 744යි. දිත්ව සටහන් 5යි තැන් 5යි 1යි 2යි පොලියයි දාලා ඉවරයි. ෂය කරන්න. භාවිතයිති වත්කම ෂය කරන්න. පිරිවැය කීයද? භාවිතයිති වත්කමේ පිරිවැය 50000යි. සුන්බුන් තිබ්බද? මම දැක්කනේ සුන්බුන්නගේ ශූන්‍යයි කියලා තිබ්බා. එහෙනම් ෂය කළ හැකියාගේ 50000යි බෙදන්න ඕනේ පළදායි ජීව කාලේ. සෝරි මේ වත්කම අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බෙදන්න ඕනේ දෙන්නගෙන් අඩු කියන හේවත් කල්බදු කාලේ. 5න් බෙදන්න ඕනේ. 5න් බෙදපුවම අවුරුද්දක ෂේනව 10000ක්. මේක මෝටර් වෙහිකල් එකක් නේද? භාවිතයිද? උනේ. මෝටර්. එහෙනම් බෙදා හැරීම වියදම් වල ලියන්න. මෝටර් වෙහිකල්ස් භාවිතයිති ෂය 10000යි. සටහනත් ඔහම ෆිල් කළා දාමු. පිරිවැය 50000යි. සමුච්චිත ෂය තියෙනවා භාවිතයිති වත්කමේ 10000ක්. ඒතර පුතේ ධාරණ ගේනවා අපිට 40000ක්. ධාරණගේ 40000යි. එහෙනම් ඒක ලියමු මෙතන. හරි. රතු පෑනක් අරන් බලමු මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තියෙනවද? පස්සේ ආයෙ මුලින් නම් බලමු මාකින් වල කොහොමද දෙන්නේ කියලා නේ. බලන්න මේ කල්බදු හරියද? හතසන්. හරු ඈ. නියමයි. good. හරියට වැඩක් නැහැ. ඔන්න බලන්න ලකුණු දීලා තියෙන්නේ මම ජරා විදියට දීලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩක් නැහැ කියන වචනේ මම ඉල්ලාස් කරගන්නම්කෝ. අපරාධේ. වම් පැත්තෙන් ලකුණයි. දුක් විඳලා හැදුවා. වැරදුනත් ලකුණ හම්බෙනවා. මේකේ ළමයි ඒකම බලු වැඩක්. මේ 5382 කට දකුණු පැත්තෙන් ලකුණ දීලා. ඒ කියන්නේ ඒක හරියට තියෙනවනේ මම දන්නේ නැහැ කියලා. ඒක දැන් මෙහෙමයිද? එකක් වැරදුනොත් අනික කොහොමද වරදින්නේ? වල සාධාරණයක් කරලා තියෙන්නේ.
දෙපැත්තම බැලන්ස් නේද? හරියනවා නම් දෙකම හරි. වැරදුනොත් එක ලකුණක් කොහමරි හම්බ වෙනවා. මේකට කොහමරි හම්බ වෙනවනේ. වම් පැත්තේ එකයි ඔන්න දෙකයි ඈ. ඊට පස්සේ සටහනට එන්නකො භාවිතයි තිය 50000ට ලකුණයි. ඒක එකතු කිරීමක් විදිහට තියෙන්නේ. වර්ෂේෂය වම් පැත්තෙන් දාන්න. වම් පැත්තේ. දැන් මෙතනත් ළමයි මේකත් අර දීපල පිරියත සටහන වගේම රූල් කරන්න පුළුවන් ඕනනම් ආරම්භක ශේෂය එකතු කිරීම, ඉවත් කිරීම, ප්‍රත්‍යානය කිරීම, වර්ෂේෂය ප්‍රශ්නයක් නැහැ. එහෙමත් පුළුවන්. ඒ කියන්නේ දැන් විභාගයට බැරි වෙලත් આવොත් භාවිතයිතවත් මම මීට කලින් තිබ්බා කියලා. ඒතර ආරම්භක ශේෂය විදිහට දැම්මා. එකතු කිරීම නම් තියෙන්නේ සමුච්චිත ශේ අර මේ විදිහම මේ පටියම වගේ දාන්නත් පුළුවන් නම් ඈ. මෙතන දකුණු පැත්තේ එක ලකුණයි වම් පැත්තේ එක ලකුණයි. හරිද? ඊට පස්සේ යන්නකො කල්බදු ණය හිමි ගිණුමට. ඕක ඔයාලට ගිණුමක් ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් මේ වාරිකයේ 8000ට ලකුණක් දෙන්න. කල්බදු ණය හිමි ගිණුමේ වාරිකයේ 8 ඒ කියන්නේ මේ අරහෙ වැරදි නම් මේ ලකුණ හම්බ වෙනවා. කල්බදු පොලිය 3126ට ලකුණක් දෙන්න. මෙතන දැම්මත් කමක් නැහැ. කල්බදු ණය හිමි ගිණුමේ 3126ට ලකුණක් දෙන්න. වියදම් ලිස්ට් එකට එන්න බලන්න. භාවිතයිතියේ ෂය දකුණු පැත්තෙන් දෙන්න ලකුණක්. අරහෙ වැරදි නම් මේ ලකුණ හිමි වෙනවා. කල්බදු පොලිය 3126ට දකුණු පැත්තෙන් ලකුණක් දෙන්න. හරි. පස්සේ මම ආයේ මුලින් ඉඳන් ලකුණු දෙන විදිහ කතා කරන්න යනවා මේ. කල්බදු ලකුණු කීයක් ඔක්කොම දීලා තියෙනවද බලන්න. කොටු නැතුව. මෙතන බං මට මිස් වුණානේ. ආයේ බලමු මුලින් ඉඳන් බය වෙන්න එපා. වම් පැත්තෙන් දීලා තියෙනවා. වම් පැත්තෙන් ලකුණයි. දීපල පිරිය සටහනටත් එimhe මෙතනටත් වම් පැත්තෙන්. ඒ කියන්නේ උතන ලියලා තියෙන්න ඕනේ ඉතින් වම් පැත්තෙන් ලකුණ. හරි අපි පස්සේ එකින් එක බලන්න යන්නේ. මුලින්ද. රයිට් ඊළඟ ගැලපිල්ලට එන්න. මට මේව මකන්න වෙන නිසා මම මේ මර කියන තරම් අමාරුවක් නෑ අතන. පොඩක් ඔය එක තරක් දෙකක් පොඩ හිර වෙන්න දෙනවා. ඒකත් බන් ලදාගේට හම්බ වෙනවනේ. දැන් අපි හිතමු කවුරු හරි මේ ළමයෙක් මේවා ෆිල් කරලා නැහැ කියලා අපරාධේ. දැන් ඔය ලදාගේට දීලා තියෙන පොයින්ට්ස් වලට හිස්තැන් තිබ්බොත් යක්කු රිංගනවද? හිස්තැන් තිබ්බොත් ලකුණු නැහැ. ඉවර නැද්ද? 6 2025 3:30ට ගෙවිය යුතු ආදායම් බදු 550ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ගෙවිය යුතු ආදායම් බද්ද 550ක් විතර ඇස්තමේන්තු කරලා. බලන්න සුවතක්සේරු ක්‍රමයට ගෙවූ ආදායම් බදු 1100යි. මේ අහන්නකෝ. මෙතන වල වරද්ද ගනි. කොහොමත් ඌනාදී අනම්මන නැහනේ. මොකද ගිය අවුරුද්දක් නැහනේ. මේ අවුරුද්දේ ඇස්තමේන්තුව කියද මේක සටහන නැතත් කමන්නේ. මෙම වර්ෂයේ ඇස්තමේන්තුව ඌනාදී නෑ. මේකම තමයි ආදායම් බදු වියදම වෙන්නේ. ගානේ කියනව නේද සුවතක්සේරු. සුවතක්සේරු කියන එක දන්නව නේද? අපිම අනුමාන කරලා ගෙවූ ආදායම් බදු 1100යි. උදේ ගෙව්වා අපේ අවුරුද්දට කලින් අවුරුදු මුකුත් නැහැ 1100යි. මේක තමයි අපි ගෙවපු ගාන. යට කියනවා 2025 3:31 දිනට ගෙවිය යුතු ආදායම් බදු. ඒ කියන්නේ තව දුරටත් ආදායම් බදු ගෙවන්න තියෙනව නේද? එහෙනම් ගෙවිය යුතු ආදායම් බදු කීයක් තියෙනවද තව? අර විදුලි වියදම් වගේ. ගෙවිය යුතු ආදායම් බදු
මම පෙර වැඩක් විදිහට දාන්න. ආදායම් බදු ගෙවිය යුතු ආදායම් බදු 550යිලු. ඒ අර සමස්ත ඇස්තමේන්තුවනේ. එහෙනම් මට කියන්නකෝ මේ අවුරුද්දේ මුළු ඇස්තමේන්තුව කීයද? 0.5යි 1650ක ආදායම් බද්ද මේ අවුරුද්දේ. ඒකෙන් කීයද අපි ගෙවලා තියෙන්නේ? 1100ක් ගෙවලා 550ක් තව ගෙවිය යුතුයි කියලා කියන්නේ. ගෙවිය යුතු මුළු ආදායම් බද්ද, ඒ කියන්නේ ගෙවිය යුතු ආදායම් බද්ද 550යි. එහෙනම් මුළු ඇස්තමේන්තුව 1650යි. එහෙනම් ආදායම් බද්ද 1650යි. ලේසි වැඩි එක. සටහනේ දාන්න ගෙවිය යුතු ආදායම් බදු 550. ළමයි මුළු වචනයක් කියලා තිබ්බනම් ගෙවිය යුතු මුළු ආදායම් බද්ද 550යි කියවනම් ඒ තමයි අවුරුද්දරම එක. මේ වෙලා තියෙන වසරක තව දුරටත් අපිට ගෙවන්න වෙනවා 550ක් ආදායම් බදු. ඒක ජංගමක් කිය. මෙන්න මේක මරුවා නඩු තීන්දුවක් තියෙන කරමු. සමාගම මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම 2025 5/31 අධ්‍යක්ෂකවරු අනුමත කරලා තියෙනවා. හරි. එතකොට මේ බදු මේ ආදායම් බදු වලට ළමයි මාකින් එකේ සටහනක් නැහැ. පෙර වැඩක දාලා තියෙන ප්‍රශ්නයක් නැහැ. පෙර වැඩක් තිබ්බත් ඇති. දෙදස් 24 4ක පටන් ගන්නවා 2025 3:31 ඉවර වෙනවා. අපේ අවුරුද්දට අදාළ මූල්‍ය වාර්තා අධ්‍යක්ෂකවරු විසින් අනුමත කරන්න දීලා තියෙන්නේ 25 3:31 ඈ 5:31 3:31කින් පසුව මෙන්න මේ සිද්ධි වෙලාලු ගනුදෙනුකරු විසින් සමාගමට එරෙහිව ගුණ කළ නඩුවක තීන්දුව 4:30 ලබා දෙනවා. එනවා ගෙවිතු වන්දිය සම්පූර්ණ පිරිම සඳහා 600ක් සමාගම විසින් මෙදින ගෙවන ලදී. කලින් තිබ්බා නේද ඔක? ළමයි ඔන්න 12/10 දාපු නඩුවක්. 12/10 තමයි නඩුව දාලා තියෙන්නේ. ඒකට අදාළව 4:30 තීන්දුව දෙනවා. ගලපනවද නැද්ද? ගලපනව නේද? නේ? නොගලපන සිද්ධියක් සටහනක දාමු. හරිද? ඈ? මේක ලේසි එකක් නෑ. ගලපන සිද්ධියක්. මොකද්ද ගැලපීම? මෙන්න මෙදාට ගෙවිය යුතු නඩුවන්දියක් අපි හඳුනා ගන්නවා. නඩුවන්දි වියදම් හර කීයද පුතේ ගාන? 600යි නේ. මීට කලින් වෙන් කිරීමක් කරලාද ඒකට? දැන් අගන්න 4:30නේ වන්දි මුදල ගෙවන්නේ. කතා නතර කරා. 4:30නේ වන්දි මුදල ගෙවන්නේ. හැබැයි අපි මූල්‍ය වාර්තා හදන්නේ 25 3:31 දක්වානේ. එදාට එක ගෙව්වද ගෙවිය යුතුද? ගෙවිය යුතු. එහෙනම් ගෙවිය යුතු නඩුවන්දි නැත්නම් නඩුවන්දි ප්‍රතිපාදන. මේකම තිබ්බා නේද 2019? නඩුවන්දි වියදම් හර ගෙවිය යුතු නඩුවන්දි බැර. වෙනත් වේදම් වල දාන්න. නඩුවන්දි හර 600යි ගෙවිය යුතු නඩුවන්දි එතන දාන්න. 600යි. 2025 3:31කට වෙළඳ ණයගැතියෙක් බුන්වත් වී ඇති බව උසාවිය විසින් 5:15 ප්‍රකාශයට පත් කරනවා. ශේෂ පිරික්සුමේ දක්වා ඇති වෙළඳ ලැබිය යුතු දෑ තුළ මෙම ණයගැතින් ලැබිය යුතු 3500ක් ඇතුළත් විය. සිහි කැඳවීම් කිහිපයක් සිදු කිරීමෙන් පසු සමාගම මේ ණයගැතින් 1200ක් පමණක් 5/5 දින ලබාගත හැකි විය. ගලපමු. මොක මරු. එහෙනම් එකක් ගලපන සිද්ධියක්. බලමු හරියට කරලා තියෙන්නේ කියලා බලමු. බලන්න ශේෂ පිරික්සුමේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා ශේෂයක් තියෙනවා. කීයක් තියෙනවද? 25800ක්. හා පුළුවන් නම්
ඇත්තම හරිම බොල් ණය කීයද කියලා කියන්නේ. ඔක තමයි පොයින්ට් එක. ණය ගැතියෙක් මැරිලාද මොකක්ද වෙලා තියෙන්නේ? බුන්නත් වෙලා 25 5 15 ප්‍රකාශයටපත් කරනවා 3500ක ණය ගැතියෙක් බුන්නත් උනා. 5 15 කියන්නේ මේ වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේ වෙච්ච සිද්ධියක් ඔය. 3500ක බුන්නත් උනා. හැබැයි මේකගෙන් 1200ක් පහයි එක ලැබෙනවා. 1200ක් ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ ලැබෙනවා. මට කියන්න අපේ අවුරුද්ද අපි ණය ගැති බොල් ණය විදිහට හඳුනාගන්නේ කීයද? 2300යි බොල් ණය විදිහට හඳුනා ගන්නවා. තේරෙනව නේද? ඇයි දැන් ඌ 3500ක කොටස 3500ක්ම නොලැබී ගියාට 3500 කතාවද ෆෝන් නබනවද මම 3500ක්ම නොලැබී ගියාට පස්සේ උට කියලා කොහොම හරි අපි කීයක් රැස් කරගෙනද 1200. සර් එතකොට අපේ මුදල් ගිණුමට හර වෙන්නේ නැද්ද? ප්‍රශ්න කියනවා නේද? ඇයි ඉතින් බං අපේ මුදල් ගිණුමට අදාළ වෙන්නේ 25 3 31 දක්වා ගනුදෙනු විතරනේ. මේකේ පස්සේ අවුරුද්දේ වෙච්ච එක. ඒතර ඒ අවුරුද්දේ මුදල් ගිණුමට එයයි. දැනට අපිට හඳුනා ගන්න පුළුවන් බොල් ණය කියන එක විතරයි. තේරෙනවද? පහයි එකලු සල්ලි ටික ලැබෙන්නේ. කොහොම හරි අනුමත කරන්න කලින් බොල් ණය ටික හොයාගත්ත අපි 2300යි. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ බැර හානි කරන ලාභ හර 2300යි. බෙදාහැරි මිදමුල ලියන්න. හානි කරන ලාභ 2300යි. මෙතන කීය දෙන්නේ ළමයි? 23500. වෙළඳ ලැබිය යුතු දෑ. හරි නේද? 23500. ඔන්න ඔය අමාරු මේකේ 5.25 සාමාන්‍ය කොටස් හිමියන්ට ලක්ෂ 5ක අවසන් ලාභාංශයක් යෝජනා කරන ලදී. ඒක තමයි අමාරු මේක. ඔය සමහර ඕක කරෙත් නැහැ. ඒක ලියන්න. සටහන් නම් 8 හරි 10 හරි 25 හරි දාලා ලියන්න. යෝජිත ලාභාංශය කියලා ඔය වාක්‍යෙම ලියන්න. හරි අපි මේ ටිකම දැන් ඉවරයක් කරලාම ඔක්කොමයි ලකුණු කතා කරමු මුලින් නම් අතිරේක තොරතුරු සියල්ලම ඉවරයි. විකුණුම් අය භාරයේ වැරද්දක් තිබෙන 92000ම තමයි. විකුණුම් වල වැරද්දක් තිබෙන විකුණුම් පිරවැය නිවැරදි කරා. වෙනත් ආදායම් 4500ක් තියෙනවා ළමයි. ගැළපීමක් තිබෙන්නේ නැහනේ. මම හිතන ලියලම ගන්න. ඉතින් තේරුමක් නැහැ ලියවට නම්. 4500යි වෙනත් ආදායම්. මෙහෙයුම් වියදම් 32500 අස්සේ තියෙන සමහරව ගත්ත අපි බලමු. මෙහෙයුම් වියදම් වල පරිපාලන වියදම් 6500 හරේ ටික දාගන්න. බෙදා හැරීම් 6900 හරේ. නිෂ්පාදන පිරිතශේ කාර්යාල උපකරණශේ ගත්තා. කර්මාන්තශාලා ගොඩනැගිලි කුලි 2000යි. ඒ ගත්තනේ. ස්වතක්සරු ආදායම් බදු මුළු මෙහෙයුම් වියදම් ඒ ටික ගලපුවා ඔක්කොම. නිෂ්පාදන පිරිත ගත්තා. සමුච්චිත ෂෙයාර් භාවිත අයිතිවත්කම ගත්තා. තොගය ගත්තා. තොගය හරි තොගය දැම්ම නේද? මුදල් 2500යි. මුදල් හා මුදල් වලට සමාන දේ 2500යි. වෙළඳ ලැබිය යුතු දේ ගත්තා. වෙළඳ ගෙවිය යුතු දේ 20000යි. රයිට්. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය දාමු. මෙතන වල වරද්දනවනේ. ඇයි වරද්දන්නේ? හිතලා කියන්නේ මේ එකකවත් ආරම්භක ශේෂ තියෙනවද? නෑ මේ අලුතෙන් පටන් ගන්න එකක්. එහෙනම් ළමයි සාකෝ ප්‍රාග්ධන 125000ක් ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුද්දේ කොටස් නිකුතුවක් කරලා ඇති. සර් එතකොට සාකෝ ප්‍රාග්ධන ගිණුමට බැරණි වෙලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මොනවා වෙලාද මුදල් ගිණුමට? හර වෙලා තියෙන්නේ. එහෙම අල්ලගන්න. මොකද මුදල් වලට එකතු කරන්න ඕනේ නැද්ද සර්? ඕනේ නැත්තේ ඇයි දන්නවද? සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුමට 125000 බැර පැත්තට ගිහිල්ලානේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම බැර සටහනක් ආවොත් මොන සටහනක් දුවනවමද? හර සටහනක් ගිහිල්ලා තියෙනවා. තේරුණා නේද? ඒ කියන්නේ දැනටමත් මුදල් හර වෙලා තමයි සාකෝ වලට බැර වෙලා තියෙන්නේ. 125000යි. බදු පසු ලාභයේ එක වැරදි අපි නිවැරදි කරා. ප්‍රත්‍යාන අතිරික්ත ගත්තනේ.
ගෙවූ අතුරු ලාභාංශ 1200යි. අතුරු ලාභාංශ 1200යි. රඳවාගත් තිපෙන වලින් අඩු කරන්න. මම හිතන්නේ සියලුම දේවල් දාලා ඉවරයි. නිවැරදි කිරීම කරමු. භාවිත අයිතිය සහිත වත්කම දීපල පිරියත සටහනේම දැම්මොත් වැරදිද? නෑ, වැරදි නෑ. සමහරුන්ගේ දෙවෙනි ගැලපෙල්ල විතර වැරදිලා තියෙනවා. හොඳයි. එකතු කරගෙන එන්න බලන්න. දල ලාභය 45600ද? හරිනේ. වේදන් ටික එකතු කරමු. බෙදා හැරීම වියදම් 9 3 12 එකක් ඉතුරුයි 7යි 19200ක්. පරිපාලන වියදම් 5යි 10 11යි 5යි 10 1 11 තව එකක් ඉතුරු 7යි 14 16 24 24100යිද? වෙනත් වියදම් 600යි. මූල්‍ය වියදම් 3120යි. රයිට් මම කියන්න. බෙදා හැරීම් වියදම් තියෙනවා 19200ක්. පරිපාලන වියදම් තියෙනවා 24100ක්. වෙනත් වියදම් 600යි. මූල්‍ය වියදම් මම හරියට දන්නේ 3120 අපිටත් ඕවම ආවද බලන්න. එළුනේ තියෙන්නේ. හරි. බදු පෙර ලාභය මේ දෙන්න එකතු කරා මේ ටික අඩු කරාට පස්සේ බදු පෙර ලාභ එන්න ඕනේ කීයද? 374යි. හරි. මගින්නෙත් ඒකම තියෙනවා. හරිද බැලුවේ? 374. ඔහොම සටහන් අංක දෙකට දුවන්න. මේ අහන්නකො මේක දැන් වෙනත් ආදායම් වල සටහනක් නොදා මෙයාට එක දැම්මත් ඇති. එහෙම උලන්නේ මං කියන්නේ මේක අනිවාර්ය සටහනක්. මේ අවුරුද්දේ ආදායම් බදු වලට සටහනක් දාලත් නැහැ. කමන්නේ. පෙර වැඩක් හරි තියෙනවනේ. ඒ ප්‍රශ්න නෑ. හරි. වියදම් ලියන්න ෂෙයර්වල එකතුව ලියන්න. ෂෙයර්වල එකතුව ලියන්න. ඔයාලට DPU සටහනින් ගන්න පුළුවන් ෂෙයර් තියෙන ඔක්කොම 14000ක්. භාවිත අයිතිය ෂෙයර්ත් වෙනම ඕනනම් ලියන්න. භාවිත අයිතිය ෂෙයර් කීයද පුතේ ඔක්කොම? 20000යිද? නෑ. 10000යි නේ. ඊට පස්සේ හානි කරන ලාභ වගේ දේවල් ලියන්න. ප්‍රත්‍යාන ලාභයක් ආවෙනේ. අධ්‍යක්ෂක ගාස්තු අනිවාර්යෙන් ලියන්න. අධ්‍යක්ෂක විගණන ඒව අනිවාර්යෙන් ලියන්න. අධ්‍යක්ෂක 7500යි විගණන 2100යි. පහක් හයක් වෙන්න ලියන්නේ. කීය දෙනේ ලාභය 4යි 7න් 5ක් 2යි 10න් 6ක් 4යි 1424යිනේ. 1424යි 18500ක් සෙට් වුණාම මුළු විස්තීර්ණ ආදායම වෙනවා 4යි 2යි 4යි 5යි 9යි 19924යි මුළු විස්තීර්ණ ආදායම. ඒලියන් මුළු විස්තීර්ණ ආදායම. එදදාස් 424ක් දාගන්න රඳවාගත් තිපෙන් වලට 18500ක් දාන ප්‍රත්‍යාන සංචිතයට දෙකේම එකතුව 19924යි. එකතු කරලා දාමු. එක් ලක්ෂ 25000ක් තියෙනවා පුතේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය. 18500ක් තියෙනවා සංචිත 4යි 2යි 224යිද රඳවාගත් තිබෙනවා. 12500යි සාකෝ නෑ 1,25,000යි. 18500ක් තියෙනවා ප්‍රත්‍යයන සංචිත 224යි රඳවාගත් තිබෙනවා.
වෙළඳ ලැබිය යුතු සහ වෙනත් ලැබිය යුතු දේ අපි දාමු 23.500ම තමයි තියෙන්නේ. සටහන් ටික ෆිල් කරගෙන එන්න. වෙළඳ ගෙවිය යුතු සහ වෙනත් ගෙවිය යුතු දේ කීයක් තියෙනවද බලන්න. 0යි 5යි 5යි 1යි 6යි 5යි 11යි 6යි 17යි තව එකක් ඉතුරුයි 21යි 7යි 28යි 30යි 30750 ද වෙළඳ ගෙවිය යුතු 30750 වෙළඳ ගෙවිය යුතු සහ වෙනත් ගෙවිය යුතු දේ. හරි. දැන් ඔයාලට මම කියන්නේ මේක අනිවාර්ය සටහනක් නෙමෙයි. මේක ඇස්සේ ණය හිමියෝ වෙනම දාලා වෙනම දාන්නත් පුළුවන් ඈ. බැලන්ස් වෙන්නේ කීයද බලන්න. හයයි 5යි 10යි 16යි එකක් ඉතුරුයි 3යි 4 3යි 7යි 2යි 9යි 12 16යි 1යි 17යි 2යි 19යි 1,99,600 කලින් ගානෙත් ඔක දාග අපිට ඔය ගන්න 4යි 4යි 8යි 2යි 10යි එකක් ඉතුරුයි 3යි 4යි 7යි 5යි 12යි 8යි 20යි දෙකක් ඉතුරුයි 2යි 5යි 7යි 2යි 9යි 7යි 16යි 19යි 26යි දෙකක් ඉතුරුයි 5යි 2යි 7යි 8යි 15යි 9යි 24යි 24යි 5යි 29යි දෙකක් ඉතුරුයි 12 14යි 15යි 16යි 5යි 18යි 19 හරිද බැලන්ස් වෙනව නේද 1,99,600 ඉන්නව නේද දෙපැත්ත හරි හරි රතු වෙනක් ගන්නකො අපි මේ ලකුණු ටික දාන්න මේ පැත්ත එකතුව හරිද ඈ මට සැකයින් 4යි 8යි 5යි 9ටයි හරිනේ හරි ගන්න රතු පේන ගන්න රතු පේන හරි අනුදෙදාරි මෙතන ලකුණු 3යි ආගන්න 19200ට ලකුණු දෙකක් දෙන්න මේක වැරදි නම් පෙර වැඩට ලකුණු හම්බ වෙනවා පරිපාලන වියදම් ලකුණු 3යි වෙනත් වියදම් 600ට ලකුණයි මූල්‍ය පිරිවැයට ලකුණයි ආදායම් බදු වියදමට 1650ට ලකුණයි මේවා වැරදි නම් මේවට අදාළ පෙර වැඩ කරලා නම් ලකුණු හම්බ වෙනවා තේරුණාද දැන් ඔන්න මේ 19200 ලකුණු දෙක බෙදා හැරීම වියදම් වලට යන්නකෝ බෙදා හැරීම වියදම් වල ওই ලකුණු දෙක වෙන් කරලා දෙනවා මේ මෙයාට එකයි මෙයාට එකයි තේරුණාද එහි වැරදි නම් මේ මෙතන මේ item by item ලකුණු දෙනවා පරිපාලන වියදම් වල ළමයි ලකුණු 3ක් දීලා තියෙනවා 1යි 2යි 3යි අතෙන්ටත් ලකුණු 3ක් දීලා මෙතෙන්ටත් දෙන්නේ නැහැ ඒක වැරදි නම් තමයි මේ ලකුණු 3 හම්බෙන්නේ වෙනත් වියදම් වලට එක ලකුණයි මූල්‍ය වියදම් වලට එක ලකුණයි හරිනේ අර අතන එක එක දීලා තියෙන්නේ ඒකනේ හරියි ඊට පස්සේ වර්ෂය සඳහා ලාභයට වම් පැත්තෙන් ලකුණක් දාන්න 1424ට ලදාගේට මෙතන හිස් නම් ඒ ලකුණ හම්බෙන්නේ මුළු විස්තීර්ණ ආදායමට වම් පැත්තෙන් ලකුණක් දාන්න ලදාගේට ලකුණයි භාවිත මේ සටහනට යන්න මේ බදු පෙරලාභ සටහනේ අගය සහිත ඕනෑම දෙකකට ලකුණු එකයි අයියෝ දෙකක් තිබ්බහම ඇති අගේ සහිතව ඕනෑම දෙකකට ලකුණයි එක ලකුණක් දාගන්න ඒකත් බං වම් පැත්තෙන් දීලා තියෙන්නේ ඉලක්කම් වැරදුනට කමන්නේ මොකක් හරි දෙකක් තියෙනවනේ එක ලකුණක් දෙන්න ඒ කියන්නේ සර් මගේ 6ක් තියෙනවනේ මං 3ක් දාගන්නද එහෙම බෑ උපරිම දෙන්න පුළුවන් එක ලකුණයි
හරි පෙරවැඩ ටික හරිනේ විකුණුම් පිරිවැයට මම දුන්නානේ ලකුණු තුන. විකුණුම් පිරිවැය පුතේ මේ මෙතන වැරදි නම් ඒ ලකුණු තුන පෙරවැඩේ හම්බ වෙනවා. බෙදා හැරීම හරි පරිපාලන හරි මූල්‍ය හරි ආදායම් බදු වල මෙන්න මෙතන මේ වැරදි නම් ඒ ලකුණ හම්බ වෙනවට සටහනේ නැත්තම් මම අර පෙරවැඩක් දැම්මේ. අන්න ඒ 500ක් 552 එකතු කරේ. මේක ලකුණක් හම්බ වෙනවා. එහෙනම් මට කියන්නේ පෙරවැඩ කරන්න ඕනේද නැද්ද? ඈ? ඕනේ. ශේෂ පත්‍රයට එන්න මෙතෙන්ට එක ලකුණ දාගත්තද? මෙන්න මේ ආදායම් ප්‍රකාශයේ මෙතෙන්ට ලකුණක් දාගන්න. ශේෂ පත්‍රෙත් මෙන්න හිමික වෙනසුම් ප්‍රකාශය දීලා නැහැ. ශේෂ පත්‍රෙත් මෙන්න මෙතෙන්ට එක ලකුණයි. දේපල පිරියතට ලදාගේට එකයි භාවිතයිත ලදාගේට එකයි තොගය 11600ක් ඇවිල්ලා තියෙන්න ඕනේ එක ලකුණයි දකුණු පැත්තෙන්. වෙළඳ ලැබිය යුතු දෑ 23500 එක ලකුණයි දකුණු පැත්තෙන්. මෙන්න වැඩි. මේවා ලියලා තියෙන්න ඕනේ ලකුණු දෙකක් හම්බ වෙනවා ලදාගේට. ඕනෑම අයිතම ඒ දෙකක් තිබ්බහමත් ඇතිලු. ලකුණු දෙකක් හම්බ වෙනවා වම් පැත්තේ. මේ පැහැදිලිව තියෙනවා මේ. වම් පැත්තෙන් ලකුණු දීලා තියෙනවා. කල්බදු වගකීම වම් පැත්තෙන් ලකුණයි. කල්බදු වගකීම දකුණු පැත්තෙන් ලකුණයි. ආදායම් බදු 550 ඔයා සටහනේ හරි ලියලා තියෙනවා නම් ලකුණක් දෙන්න. ලකුණයි. වෙනත් ගෙවිය යුතු දෑ 10200ක් වෙනත් ගෙවිය යුතු දෑ අනම්මනම් තියෙනවා නේද? ඒක පුතේ ණය හිමියන්ට හැර අනිත් ඒවා. වෙළඳ මෙයාට ලකුණු දීලා නැහැ. මෙන්න මේක හරි මේක හරි තියෙනවා එතෙන්ට එක ලකුණයි. සෝරි ලකුණු දෙකයි අයිටම්ස් දෙකක් තිබ්බහම ඇති ලකුණු දෙකක් හම්බ වෙනවා. අයිටම්ස් දෙකක් තිබ්බහම ඇති ලකුණු දෙකක් හම්බ වෙනවා. උපචිත අධ්‍යක්ෂක ගාස්තුයි උපචිත විගණනයි ගෙවිය යුතු නඩුවන්දී. හරි. නැත්නම් වට සටහනක දාන්න පුළුවන්, පෙරවැඩේ දාන්න පුළුවන්. දේපල පිට සටහන හරි නේද මම කතා කරන්න කලින්? භාවිත අයිතියවල වර්ෂේෂයට ලකුණයි හරි. වම් පැත්තෙන් ලකුණයි. සටහනක් තියෙනවා. සටහන අංක 8 නේද? අපි. ඒ අංකේ වෙනස් වුණාට කමන්නේ මෙයාලගේ සටහන අංක 4. දකුණු පැත්තෙන් ලකුණක් ඕනේ. යාර වාක්‍යෙට ලකුණක් දාන්න. හරි. තව ඉවරනේ. අර වෙළඳ ලැබිය යුතු දෑවල වා මෙතන වරද්දලා නම් පෙර වැඩක අපි වෙළඳ ලැබිය යුතු දෑවල හානි කරන ලබ කැපුවේ. ඒකට එක ලකුණක් යනවා. ඒ කියන්නේ මේක වැරදි නම් කල්බදු වාරිකේ මං ගැලපුවා හරි. මෙයාලා අර වෙනත් ගෙවිය යුතු දෑ කියලා අය වෙනම දාලා තියෙනවා. උපචිත විගණන උපචිත අධ්‍යක්ෂක වෙනම දාලා තියෙනවා. අපි සටහනේ දැම්මනේ හරි. හිමිකම වෙනස් වීම ප්‍රකාශයට එන්න. හිමිකම වෙනස් වීම ප්‍රකාශයේ කොටස් නිකුතුවට ලකුණයි. ඔන්න බලන්න මුළු විස්තීර්ණ අහගන්න මුළු විස්තීර්ණ ආදායමේ රඳවාගත් ඉපැයුම් වලට වම් පැත්තෙන් ලකුණක්. ප්‍රත්‍යාන සංචිත 18500 වම් පැත්තෙන් ලකුණක්. ඒ කියන්නේ ලදාගේට හරියටම තියෙන්න ඕනේද? නෑ ලදාගේට. ඊට පස්සේ අතුරු ලාභාංශ 1200ක් තිබ්බද? ඒකට දකුණු පැත්තෙන් ලකුණක් ඕනේ. ඒක තක්කෙටම තියෙන්න ඕනේ ඉලක්කමත් එක්ක. හරියටම තියෙන්න ඕනේ. මේවා වම් පැත්තෙන් ලකුණු. හිමිකම වෙනස් වීම ප්‍රකාශ ඔක්කොම ලකුණු 4ක් දීලා තියෙනවා. හිමිකම වෙනස් වීම ප්‍රකාශ ලකුණු 4යි. මෙතෙන්ට කීයද බලන්න? 3යි 2යි 5යි 3 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. හරි. බලන්න ලදාගේට ඔක්කොම ලකුණු කීයක් තියලා තියෙනවද කියලා? 16ක් විතර දෙනවද? බලන්න ලකුණු 40 හරියට සටහනුත් එක ගන්නනේ. පෙර වැඩවලට ලකුණු දීලා තියෙන්නේ කොටු කරලානේ. සටහන වලට කොටු කරලා නැහැ. මෙතෙන්ට තියෙනවා ළමයි 14යි 4යි 18යි 19යි 20යි 21 22 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 තව කොහේ හරි 38
39. තව කොහෙද මිස් එකක් තියෙනවද? එතන දෙකක්. එක හරිනේ. ඒතර 40 හරිනේ. හරි බලන්න ලදාගේට කීයක් තියෙනවද කියලා 25. ලදාගේ ලැබුණු වගේට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 13ක් 14ක් තියෙනවා. ලකුණු 15ක් නැතින් ගත්ත හැකිනේ. ඇයි මේ දෙක? නම් ලියන එකට. හිමිකවන ප්‍රකාශ දීලා නැහැ. හදාගන්න වැඩිවර කරගන්න. බලන්න ලකුණු දාන්න ලියපු අය. ඔයාලා ලියපු විතර කොහොමද ලකුණු වෙලා තියෙන්නේ බලන්න ටිකක් දාන්න. හතරෙන් 31යි 38යි 39යි 35යි එළගිරි 38යි නම ලියවෙනවලු හොඳ වැඩේ. එක එකේ තියෙනවා 38ට නම ලියලා නැහැ. ඒ කියන්නේ අර ඒවා වල ගැලපෙන්නේ නැහැ පොඩි පොඩි වැඩිනේ. ලියන්න එපා නම. තාත්තර ගැලපෙන්නේ නැහැ නේද? එහෙනම් 40 තියෙනවද? තියෙනවා අතොස්සන්න බලන්න 40. යකෝ නිකන් ලකුණු දීලා 40 නැද්ද? 39ක් 38 බැලුවේ නැද්ද ලකුණු? 37 36 35යි 34යි 33යි 32යි 33 ඉන්නවද? 31යි 30යි 31 ඉන්නවනේ 30යි 29යි 28යි 27යි ඉතින් දෙයනේ ඔය 25න් 15න් නිකන් මට අත උස්සන්න ලදාගේ 15ම වගේ තියෙන අය ලදාගේ දැන් ලදාගේ 15ක් දුන්නා කරන වැරද්ද දැන් ලදාගේ 15න් 15 වගේ තියෙනවා දැන් මොකක්ද ඒක කරන්න තියෙන්නේ සිංහල වචනයක් නෙවෙයි ඉලක්කම් ටිකක් ලියන්න තියෙන්නේ නේද හා නැද්ද මට කියන්නේ 15ම ගන්න බැයිද පුළුවන් හරියන්න හෝ වරදින්න මේක ෆිල් කරන්න සමාගම් ගානේ දැන් ඔයාලට තේරෙන්නේ මේ ලකුණු දීලා තියෙන විදිය බලන්නකෝ දැන් මේක වැරදුනත් ඔයාගේ පෙරවැඩක් තියෙනවනම් විකුණුම් පිරිවැයට ඒකේ ලකුණු ටික බෙදලා දෙනවා සාධාරණයි හරිද ඒ නිසා ලකුණු දෙද්දි හරි මේ දැන් මෙතන මේ 19 වැරදුනා කියලා හිතන්නකෝ අවුලක් නැහැ ඔයාට ඉතින් බෙදා හැරීමේ දම් 6ක් විතර ලියවෙන්න තියෙනවනම් ඕකෙන් දෙකකට ලකුණු දෙක දෙනවමනේ මෙතනත් එහෙමයි අනිත් මේ ලදාගේට මේවා මේ නොලියා ඉන්න එපා මේ දෙකම ලදාගේට සමහරු දේපල පිරිය තමාරුයි කියලා සටහන හිස් තියෙනවා යකෝ මෙතන මෙන්න මොන හරි ලියුවොත් හැම අවුරුද්දකම දෙනවා හැම අවුරුද්දකම මෙතන ලකුණු දෙක දෙනවා ලියන්න තේරුණා නේද මං කියන එක දැන් අවුල් නම් වැඩේනේ අවුල් වගේ නම් බෑ හදන්න බෑ තේරුන්නේ අමාරුයි වගේ නම් හිස් තියන්නේ තරහට තමන් එක්ක පුදුම මෝඩෙක් උඹ හිටපන් තොට හොඳ වැඩේ කරන්න කියලා නොලියා ඉන්නේ මේක ලියන්න ඕනේ මොනවා හරි ලක්ක තේරුණා නේද ඒකයි මං කියන්නේ අවසානයේ මේකට අත තියන්න ඔයාලා සාමාන්‍යයෙන් ඔය ප්‍රැක්ටිස් කරලා 37 සීමාවට එන්න පුළුවන් නැතින් ඔය පොඩි පොඩි ඒවා ටිකක් ඉතින් යනවා ඔය දේපල පිරිය සටහනේ සමහර අයිටම්ස් අතිතටම බලන ඒවා තියෙන්නේ මේවා එහෙම ඉතින් නැති වෙන්න පුළුවන් නේ ඉතින් කියන්න බෑ හරි එහෙනම් ඉතින් ඔහොමයි වෙන්නේ